වහාම පැමිණෙන්න. මිහිරි පෙන් රැගෙන එන්න. සමාවෙන් උතුමාණනි. මිහිරි පැන් සියල්ල වියලී ගොසින්. එසේනම් අලුතින් රැගෙන එන්න. තවත් ඉතිරි වී නැහැ. කුමක්ද? මේ කුසලානය මිහිරි පැන් වලින් පුරවනවා නේද? ආදරණීය ස්වාමීනි. බිසවුනි කනගාටු වෙන්න එපා. විශේෂ පැණි වර්ගයක් තියෙනවා. තල් ගෙඩි වලින් සාදන මේ පානය පරදන තරමට ඒවා මිහිරි. එසේවත් ඒ පැණි ලබා ගන්න පුළුවන් තල් උයන කම්සාටයි අයිති වෙන්නේ. උයන මුර කරන්නේ රකුස් දෙනු කසුරා. එහෙත් ශ්‍රේෂ්ඨ දේවස්වාමියෙකු වන ඉන්ද්‍ර දෙවිඳුට බිරියගේ පිපාසය නිවන්න රකුසගේ උයනින් පැණිගෙන ඒම අසීරු නෑ. ඇත්තෙන් මෙය කළ හැකි. මා කම්සාගේ උයනට ගිහින් ඔබට පානය කිරීමට ඇති තරම් මිහිරි පැණි රැගෙන එන්නම්. අතනයි තැන. ඒයි පැණිතොගේ ගෙනියන්න මාළිගයෙන් සේවකයන් පැමිණේවි. පුළුවන් තරම් ඉක්මන් කරන්න. අපට ඒ තරම් කාලයක් නැහැ. මේ පැණි ටිකක් තොල ගාලා බලමු. පැණි රස බැලූ පසු නම් ඔබටත් කම්ස රජතුමාගේ මාළිගයට පැණි එවීමට අමතක වේවි. ඒ පමණටම මේ පැණි මිහිරි. මේ අනුවනයන් කම්සාගේ පැණි සියල්ල බීමට කලින් අපි පැණි ටිකක් සොරකම් කරමු. ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරන්නම්. දේවයින්ද්‍ර. අනගමු. පැණි සොරකම මං හිතුවටත් වඩා හරිම පහසුයිනේ. දෙනු කසුරා. කම්ස රජුගේ පැණිසරකම් කරන්න කාටවත්ම බෑ. ඔබ මගේ තරම නොදන්නවා වගේ. ඔබ රන්නේ තලෙන් මා පියගන්වන්න සිතුවද? පුරසාරම් මෙපා දෙනුක සුරා. දේව ඉන්ද්‍රගේ අකුණු බලය පෙන්වන්නම්. උදේ වාදනයට මීමැස්සන්ගේ තටු තවත් සැහැල්ලු වෙලා ක්‍රිෂ්ණා. මීමැස්සනේ සත්‍යද? ගුමුගුමුනාදයෙන් පවසන්න කැමති බවද? දන්නවද මට පුළුවන් ගවයන්ට කතා කරන්න. ගවයන්ට විතරක් නෙමෙයි ලේනුන්ට කතා කරන්නත් මට පුළුවන්. ඒ හඬ ඇසුණද ක්‍රිෂ්ණා? ඔව් කොටියෙකුගේ හඬක් වගේමයි ඒක. හඬ ඇසුනේ අර පැත්තෙන්. නෑ හඬ ඇසුනේ අර පැත්තෙනුයි. හඬ ඇසුනේ මේ ළඟින්මයි. එය එසේ නොවේද ක්‍රිෂ්ණා? ඔව් ඒ මේ ළඟින්මයි ඇසුනේ. අපි එහෙමනම් හැංගෙමු. මේ පැත්තට යමු. කොටියව දැක්කද ක්‍රිෂ්ණා? ඌ ඇත්තේ අර පැත්තේ.
මේ අපේ ක්‍රිෂ්ණනේ. එසේනම් ඔබ තමයි මේ කොටියා. අපටත් පුළුවන් කොටියෙක් වෙන්න. අපේ මාළේට සෙල්ලම විතරමයි. ගෙදර වැඩ ඔක්කොම මම තමයි කරන්න ඕනේ. හැමදේම ක්‍රිෂ්ණ නිසායි. අපේ මෝඩ හොරකම් කරනවා. අම්මලාකට ගිහින් කොටතල් වෙනවා. හරි අපූරු පළතුරු සුවඳක් නේ එන්නේ. මොනතරම් මිහිරි සුවඳක්ද දැනෙන්නේ. මේ සුවඳටත් වඩා ගොඩාක් මිහිරි පළතුරු සුවඳක් එන්නේ. අපි ගිහින් බලමු මේ රසවත් පළතුරු ගැන. ඒවා අරගෙන අපි යමු බ්‍රින්දාවනයට. සුවඳ එන්න අන්න අර පළතුරු වත්තෙන්. නවතින්න යන්න එපා. යශෝදනන්ද කාටවත් ඔයන් ළඟටවත් යන්න එපා කියලා තියෙන්නේ. ඔයනේ මුඩකාරයා යක්ෂයෙක්. දෙනුක සුඩා. ඒ වඩිම භයානකලු. අපිව මරාවි. ඇති දදුලෝම ඇති. අනේ නවත්තන්න. දැන් ඇතිද ශ්‍රීදම්? ඇති. දැන් නම් හොඳටම මහන්සි. ඔව් මටත් එහෙමයි. පින්සිදු වෙනවා. පොර බදලා දැන් ඔයාට හොඳටම මහන්සි නේද ක්‍රිෂ්ණ? අපි ඔබට පවන් සලන්නද? කුමක්ද සුවඳ? ඉදුණු අඹ සුවඳ පරාදයි. මදු ඔයාගේ කතාව හරියටම හරි. ඒ සුවඳ නම් හරිම අපූරුයි. සුවඳ එන්නේ කොහෙන්ද කියලා සොයාගමු. ඊ පළතුරු වලින්ම කුස පුරව ගන්න ඕනේ. නමුත් මෙහි සිටමින් අප ගවයන් රැක බලාගත යුතුයි. කොහොම ගවයන්? උන් ගිහිල්ලා. බිය වෙන්න එපා සුබල. අපිට වගේම ගවයන්ට සුවඳ ඉවසන්න බැරි වෙලා. අපි ගවයන්ව හොයාගනිමු. උන් පසුපසින් ගියාම තැන සොයාගන්න පහසු වෙයි. කියන්නේ තව ටිකකින් කුස පිරෙනවා කියන එකනේ. කවුරුන් එනවා? තිනුකු සොරා. පහත් වෙන්න. මේ ක්‍රිෂ්ණයි ආවේ ආලෝ ටිකයි. අර පැත්තටයි යන්නේ. අපි අනතුරුව ගමු. බෝඩ මිනිහා නුඹ කම්සා රජතුමාගේ වටිනා පැණි විනාශ කරනවා. කම්සා රජුගේ සේවකයා වරදක් කළේ නැහැ. වටිනා පැණි අපි නාස්ති වෙන්න කොහොමටවත් ඉඩ තියන්නේ නැහැ. කම්සට බියවන්න එපායයි පවසන්න. මගේ උදරේ පැණි ටික පරිස්සමට තිබෙනවා. මාව විශ්වාස කරන්න. මෙතන හුරු පුරුදු තැන නෙමෙයි. අපි උයන ඇතුළට නොයා ඉදිමුද? ගවයන් ගෙනෙන්න අපට එහි යන්නම සිදු වෙනවා. ගවයන් අලුත් පළතුරු බුදිනවා. එසේනම් අපි ඉක්මන් කරමු. ඇත්තමයි. ගවයන්ට කරදරයක් වෙන්න පුළුවන්. සියල්ලටම කලින් පළතුරු වල රස බලන්න ඕනේ. ක්‍රිෂ්ණා බලන්න. නවතින්න. අර බලන්න.
ඒ මායා රකුසේ දෙනුක සුරා. එසේනම් මු මායා රකුසේ දෙන්නම් කුසගින්නක් දැනෙන්නේ නෑ වගේ. කුස නොවි හිසත් අහිමියේවි. කම්සගේ දෙනක සුරා. හිස නැති වෙන්න කලින් මේ දිව්‍ය ලෝක රස පළතුරු වලින් ඇති තරම් හිත පිරෙන්න කුස පුරව ගන්න ඕනේ. මට නම් මිය යන්න බෑ. මුළු ලෝකේ තියෙන රසම පළතුරු නිසාවත්. බියවන්න එපා සුබලා. අපේ ක්‍රිෂ්ණ වීරේ. දෙනුක සුරා ශක්තිමත් ඇති. ඒත් ක්‍රිෂ්ණට ඕන්ම මායා රකුසෙක් මෙල්ල කිරීම ලේසි ක්‍රීඩාවක්. සුබලා ශ්‍රීදම් ඔයාලා සවුම එකතු වෙලා තයි ගෙඩි රැස් කරන්න. රැගෙන යන්න බ්‍රින්දාවනයට. යාලා පළතුරු හොරෙන් කඩන්නයි හදන්නේ. යාලා ලොකු අනතුරක. අපි ගිහින් යශෝදනන්දට කියමු. දති ඈ ගාගෙන ඉන්න දෙනක සුරාගෙන. ඌ මේ දෙසට ආවොත් අපිට දන්වන්න. පළතුරු ගොඩක් උඩනේ තියෙන්නේ. අපිට කඩන්න අමාරුයි. අපිට පළතුරු ළඟට යන්න බැරි නම් ඒ පළතුරු අපි ළඟට එවි. ඒ කවුරුද? කවුරුන් හෝ තල්ලු යන්නේ සිටිනවා වගේ. හොඳයි. පැණි බීලා හොඳටම කුසගින්න වැඩි වෙලා ඉන්නේ. ඉවසන්න මේ පිස්සු වඳුරට පැණිවල ඉව වැටිලා. පැණි බීවත් වඳුරු පිස්සුව තවත් වැඩි වේවි දෙනක සුරා. මොඩ පුංචි වඳුරෝ කම්සරාජුගේ පළතුරු සොරා කන්න නේද ආවේ? අල්ලගන්න. දදි අපිට කුමක් හෝ පවසන්න හදනවා. මාසි දන්නේ තා පළතුරු ඉල්ලනවා. මේ තියෙන්නේ කම්සගේ පළතුරු වෙන. හොරෙන් පළතුරු කෑවට ඔහෙලට දැඩි දඬුවම් දෙනවා. උද්‍යානයේ පළතුරු කඩන් කෑවේ කුසගිනි දැනුණු නිසායි. අපේ කවුරුවත් සොරකම් කළේ නැහැ වටිනා තල්පැණි කම්සාගේවත් නුඹේවත්. තේරුණාද? පුරසාරන් නිසා නුඹලාට දෙන දඬුවම තවත් බරපතල වේවි. කොමන අයිතියක්ද කම්සට තියෙන්නේ? ඔහු පවසන්නේ අලංකාර තල්ලු වෙන ඔහුගේ කියාද? වෘන්දාවනයේම කොටසක් මේ තල්ලු වෙන. ඒ අයිතිය හැමෝටම තියෙනවා. ඒකත් එහෙමද? නුඹලා හැමෝටම කම්සව්වෙන්නේ අයිතියක් තියෙනවද? අපූර්ව විහිළු කතාවක් නේ. මුලින්ම දඩුවම් ලබන්නේ කවුරුන්ද? මං හිතන්නේ ඒ නුඹයි. රාධා ලලිතා කුමක්ද ප්‍රශ්නය? ගවයන් උයනට ගියා. බලඩාමුයි ක්‍රිෂ්ණයි අනෙක් අයයි. ඔවුන්ට ලොකු කරදරයක් වේවි. අපි දැක්ක මායා රකුසෙක්ව. දෙනුක සුරා. කුමක්ද කරන්නේ කම්සගේ උයනේ? පළතුරු සොරකමේ ආව නේද? නුඹලට දෙන දඬුවම මරණය.
ක්‍රිෂ්ණා ඔය රකුසාව මරන්න අන්න හරි විනාශ කරලා දාන්න රකුසා ක්‍රිෂ්ණා මරන්නයි හදන්නේ අපි අනතුරේ හරි අර බලන්න අර නපුර ගලක් පෙරලනවා. අනේ මගේ පුතා ක්‍රිෂ්ණා ඉක්මන් කරමු. කොල්ලනේ දැන් නුඹලට මගෙන් ගැලවීමක් නෑ වැටහුණාද? ක්‍රිෂ්ණා නුඹගෙන් අපව බේරා ගන්නවා රකුසන් පරදවීම ඔහුට සෙල්ලමක් කෙසේ වෙතත් නුඹගෙන අපට හරිම දුකයි එසේනම් කෝපය මුලින්ම නුඹෙන් පිරිමහ ගන්නම්. මිය කුසින් අපේ බලරාම් වීරය වුණා බ්‍රින්දාවනේ තවත් අනතුරක් අප ළඟටම ඇවිත් වගේ දෙනකසුරා අපේ නායකතුමා මරා දැම්මා කොල්ලනේ මේ කළ දේට නුබලාගෙන් පලිය ගන්නවමයි අපි ඉක්මනට දුවමු එන්නකො වේගෙන් තව වේගෙන් මායා රකුසන්ගේ මගේ ක්‍රිෂ්ණ පුතා බේරුනේ කොහොමද? ඔහු පැවසුවා හිතාගෙන ඇති දිනුව කියලා අපේ හැටි දන්නේ නෑ අපි පහර දෙමු ක්‍රිෂ්ණා බලාගෙන ක්‍රිෂ්ණා දෙනුකසුරා කෝ මගේ පුතා ක්‍රිෂ්ණා අපි එනවා මෑණියනේ අපි ගමේ ඉන්න හැම දිනාටම තල් ගෙඩි කඩන් ආවා නමුත් මේක කම්සාට අයිති උයනක්. තවදුරටත් ඔහුට අයිති නෑ දැන් උයන බ්‍රින්දාවනේ හැමෝටම අයිති